ආයුබෝවන් සියලු දෙනාට ද කැරියර් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ බොහෝ දෙනෙක් බලා සිටි ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන සම්පත් බැංකුවේ 2026 වසරේ ඉන්ටර්න් වැඩසටහන පිළිබඳව. ඔයා පාසල් හැර ගිය පාසල් අධ්‍යාපනය අවසන් කළ කෙනෙක් නම් හෝ උපාධියක් හදාරන සිසුවෙක් නම් ඔයාගේ වෘත්තීය ජීවිතයේ ආරම්භයට මේ ඊටාම හොඳ අවස්ථාවක්. අද අපි මේ ගැන විස්තරාත්මකව කතා කරමු. සම්පත් බැංකුව මෙවර අයදුම්කරුවන් කාණ්ඩ දෙකක් බඳවා ගැනීම සිදු කරනු ලබනවා. පළමු කාණ්ඩය තමයි ස්කූල් ලීවර්ස්. මූලික සුදුසුකම් තමයි ඔයාගේ වයස අවුරුදු 22ට අඩු කෙනෙක් වීම. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රීසි භාෂාව ඇතුළු සම්මාන සාමාන්ත 5ක් අනිවාර්යයි. ඒ වගේම ඔයා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි තිබීම ප්‍රමාණවත්. මෙහිදී උසස් පෙළ සමත් වීමක් හෝ අසමත් වීමක් ගැන බැංකු විශේෂ බාධාවක් පනවා නැත. දෙවැනි කාණ්ඩය තමයි විශ්වවිද්‍යාල සිසුන්. වයස අවුරුදු 26ට අඩු විය යුතුයි. ඔයා UGC එකකින් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන ශිෂ්‍යයෙක් නම් හෝ පිළිගත් ආයතනයක වෘත්තීය සුදුසුකමක් හදාරන කෙනෙක් නම් ඔයාට මේ සඳහා ආයෝජනය කරන්න පුළුවන්. ඇයි ඔයා සම්පත් බැංකුව තෝරාගන්න ඕන? පළමුව මේ නිකම්ම ඉන්ටර්න් එකක් නෙමෙයි. මේ කැරියර් බිල්ඩින් ඉන්ටර්න්ෂිප් එකක්. ඒ කියන්නේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව වැඩ කරන ආකාරය, පාරිභෝගික සේවා සැපයීම සහ මූල්‍ය පරිපාලනය පිළිබඳ ඔයාට ඉහළ මට්ටමේ පුහුණුවක් ලැබෙනවා. දෙවනුව ලංකාවේ ඕනෑම ආයතනයක රැකියාවකට යද්දී ඔයාගේ CV එකේ සම්පත් බෑග් යන නාමයේ සටහන් වී තිබීම ඔයාගේ වෘත්තීය ජීවිතයට විශාල ශක්තියක්. මේ අනාගත රැකියා අවස්ථා සඳහා පියවරක්. දැන් බලමු ආයෝජන කරන්නේ කොහොමද කියලා. ඔයාගේ CV එක හදන විට ඔයාගේ නම, දුරකථන අංකය සහ ලිපිනය නිවැරදිව සඳහන් කරලා වෘත්තීය මට්ටමේ ඡායාරූපයක් අමුණන්න අමතක කරන්න එපා. ඔයාගේ ආයෝජන පත්‍රය යොමු කළ යුතු ලිපිනය තමයි Chief Human Resource Officer සම්පත් බැංක් PLC. නම්බර 110 සර් ජේම්ස් පීරිස් මාවත කොළඹ 2. ඔයාට තැපෑලෙන් යොමු කළ හැකි වගේම සම්පත් බැංකුවේ නිල වෙබ් අඩවියේ ඇති කැරියර්ස් පිටුවට ගොස් ඔන්ලයින් හරහාද තොරතුරු ලබාගත හැකිය. මේ වගේ වැදගත් අවස්ථාවන් මගහැර ගන්න එපා. මේ වගේ තවත් වටිනා රැකියා අබෑතු ගැන දැනගන්න ද කැරියර් channel එක අදම subscribe කරලා තියාගන්න. ගිහින් එන්න.